රයිට් අපි අද කතා කරන්න යන්නේ භාගික ආසවණි ගැන. භාගික ආසවණය සහ භාගික ආසවණය කොහොමද කලාප සටහනක් ආධාරයෙන් පැහැදිලි කරන්න කියන එක. තමයි අපි කතා කරන්න යන්නේ. භාගික ආසවණය යොදා ගන්නකොට නැත්නම් භාගික ආසවණය කරන්න සංඝටක දෙකක් තෝරගන්නකොට අනිවාර්යෙන් ඒ සංඝටක දෙකේ සැලකිය යුතු තාපාංග වෙනසක් තියෙන්න ඕන. සැලකිය යුතු තාපාංග වෙනසක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණාව හොඳට ඔළුවේ තියාගන්න. සංඝටක දෙකේ සැලකිය යුතු තාපාංග වෙනසක් නැත්නම් අපිට භාවිකාසාවණි කියන ක්‍රියාවලිය කරන්න බෑ. භාවිකාසාවණිදී වෙන්නේ මේ වර්ග දෙකම වාෂ්ප වෙනවා. තේරෙනවද වැඩි? වර්ග දෙකම වාෂ්ප වෙනකොට ඒ වාෂ්පශීලීතාවයේ වැඩි සංඝටකය පදනම් කරගෙන තමයි ආසාවණිය සිද්ධ කරන්නේ. ඒක කොහොමද කියන එක අපි කලාප සටහන සහ මේ ක්‍රියාවලිය යනකොට තේරෙනවා කොහොමද වෙන්නේ කියන එක. ඒ සඳහා සැලකිය යුතු තාපාංග වෙනසක් තියෙන්න ඕන සංයෝග දෙක අතර. දැන් සංයෝග දෙකක් නෙවෙයි සංයෝග කීපයක් වුණත් ආසාවණි කරන්න පුළුවන්. නමුත් අපිට විද්‍යාගාරයේදී කරනකොට වගේ අවස්ථාවක දැන් අපි මේ කතා කරන්න යන්නේ සංඝටක දෙකක්. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මිශ්‍ර රවුල් නිමේ පිළිපදින සංඝටක දෙකක් ගැන තමයි කතා කරන්න යන්නේ. හරි? එතකොට දැන් අපි කර්මාන්ත වශයෙන් කරනවා නම් කර්මාන්ත වශයෙන් අපිට තියෙනවනේ භාවික ආසවණ ක්‍රියාවලිය පෙට්‍රෝලියම් වල පෙට්‍රෝලියම් භාවික ආසවණිය. ඒ කියන්නේ බොරතෙල් ආසවණය කරනකොට බොරතෙල් ආසවණය කරනකොට තියෙනවා ಜಾති කීපයක්. 7-8ක් තියෙනවනේ. එතකොට ඒ වගේ අවස්ථාවක ඒතර විශාල මට්ටම් සංඛ්‍යාවක් තියෙන්න ඕන. ඒවා සංඝටක වෙන් කරගන්න. දැන් අපි මෙතනදි කතා කරන්නේ ප්ලාස්කුව තුළ එක සංඝටකයක් ඉතුරු වෙනවා. අනිත් සංඝටකේ ඉහලින් වාෂ්ප කරලා ගන්නවා. එහෙම කතන්දරයක් තියෙන්නේ. එතකොට මේකෙදී අපි දැනගන්න ඕන කොහොමද ඇටෝමක් සකස් කරගන්නේ කියලා. ඒ කියන්නේ විද්‍යාගාරයේදී මේක කරනකොට කොහොමද ඇටෝමක් සකස් කරගන්නේ කියලා. මේකෙදී අපි ගන්නවා අපි හිතමු අපිට AB කියලා පරිපූර්ණ ද්‍රවයක් තියෙනවා. එයාගේ A වල තාපාංකය අඩුයි B වල තාපාංකයට වඩා කියලා අපි ගන්නවා. A වල තාපාංකය අඩුයි B වල තාපාංකයට වඩා. එහෙම කියලා හිතලා අපි මේ ඇටෝම මේක දැන් මෙහෙම කියලා හිතන්න ඕනේ ඇටෝම හදන්න. හරිද? ඇටෝම හදලා හැබැයි ඇටෝම හදලා මේක සෙටප් කරනකොට මේකට දාන්න ඕන ආසවන කුළුණ කියන එක. අන්නේ ආසවන කුළුණේ ප්‍රමාණය තීරණය කරන්න මෙන්න මේ සාධක වැදගත් වෙනවා. පැහැදිලිද? මේ ආසවන කුළුණ උස වෙනස් කරන්නේ ආසවන කුළුණට අපි වීදුරු බෝල පුරවලා තමයි හදාගන්නේ. අන්නේ පුරවන වීදුරු බෝල ප්‍රමාණය තීරණය කරන්න මෙන්න මේ තාපාංක වැදගත් වෙනවා. හරි? අපි කොහොමද බලමු මේක කොහොමද මේ සෙටප් එක ගහගන්නේ කියලා. දැන් ඔයාලා විභාගෙදී අහන්නේ සෙටප් එක ගහන්නේ කොහොමද කියලා. නමුත් මේක දැනගන්න ඕන කොහොමද අපි තියෙන්නේ කියන එක දැනගන්න ඕන අනිවාර්යයෙන් මම ප්‍රශ්නයකට උත්තර ලියනකොට. මෙහෙම තියෙනවා. මේකට ළමයි අපි ගන්නවා වට අඩි ප්ලාස්කුවක්. වට අඩි ප්ලාස්කුවක් ගන්නවා මේ වගේ. හරිද? ඔන්න වට අඩි ප්ලාස්කුවක් කරන් මේකට තමයි A හා B ද්‍රව මිශ්‍රණය දාන්නේ. හරිද? ඊට පස්සේ මේක බන්සන් දැල්ලකින් රත් කරනවා. ඔය රත් කරන්නේ මේ අන්තිමටම දැන් මම මෙතන ඇඳලා ඉස්සල්ලාම ඔක්කොම සෙටප් එක ගහලා තමයි රත් කරන්න ගන්නේ. හරි? ඊට පස්සේ මේකේ ගහලා තියෙන මෙන්න මෙහෙම මෙන්න මේක තමයි ආසවන කුළුණ කියලා කියන්නේ. මෙහෙම ඇවිල්ලා මේ වාගේ මෙන්න මෙහෙම ජොයින් කරලා තියෙනවා අපි. මේ පැත්තෙන් මේ වගේ තියෙනවා. ඔන්න ඔය එකක් තමයි ආසවන කුළුණ කියන්නේ. හරිද? එතකොට මේ ආසවන කුළුණේ නැත්නම් මේකට විභාජක කුළුණ කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් විද්‍යාගාරයේ තියෙන ආසවන කුළුණ කියලා කියන්නේ අපි. මෙන්න මෙහෙම තියෙන්නේ. හරි? එතකොට මේකේ වීදුරු බෝල පුරවලා තියෙන්නේ. මේකේ වීදුරු බෝල පුරවලායි තියෙන්නේ. ඔන්නෝම වීදුරු බෝල පුරවලා තියෙනවා. මේ පුරවන්න ඕන වීදුරු බෝල ප්‍රමාණය ගැන එහෙම වෙනම ගණනය කිරීම කරන්න පුළුවන්. අපිට ඒ වෙච්චර අදාළ වෙන්නේ නැති හින්දා මම මෙහෙම ඇඳලා දානවා. එතකොට මෙන්න මෙහෙමයි දැන් තියෙන්නේ.
මෙතනින් එළියට ගන්නවා ද්‍රවය. හරිද? මෙතනින් එළියට ගන්නවා ද්‍රවය. මෙන්න මෙතන මෙහෙම වහලා තියෙන්නේ. ඔය විදිහට වහලා තියෙන්නේ. මෙහෙම උෂ්ණත්වමානයක් ගහලා තියෙනවා. මේ විදිහට උෂ්ණත්වමානයක් ගහලා තියෙනවා මෙතනින්. මෙන්න මෙහෙම උෂ්ණත්වමානය. මේක උෂ්ණත්වමානය. හරිද? ඔන්න ඔහමයි තියෙන සෙටප් එක. මෙතන තියෙන ලිබික් කන්ඩෙන්සර් එක. ලිබික් කන්ඩෙන්සර් එක තමයි මෙතනින් දාලා තියෙන්නේ. කූල් කරන්න එපා පද්ධතිය. එන වාෂ්පය කූල් කරලා තමයි ගන්නෙ. ඒතකොට ලිබික් කන්ඩෙන්සර් එකක් දාලා තියෙනවා. ඔහොමයි සෙටප් එක තියෙන්නේ. හරි සෙටප් එකක් වගේම මේක වෙන ක්‍රියාවලිය තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. මෙන්න මෙතනින් වාෂ්ප මොනවද ජලය දෙනවා අපි ඇතුළට සීතල ජලය සිසිල් ජලය මෙතනින් මේක වාෂ්පයෙන් හින්දා මෙතන උණු ජලය තමයි එළියට එන්නේ. ඔන්න දැන් හරි දැන් ඔතන සෙටප් එක හරි. දැන් ඔන්න රත් කරනවා. එතකොට මේක අපි ගමු L1 කියන ද්‍රව කලාපය කියලා. L1 කියලා ද්‍රව කලාපයක් විදිහට මම නම් කරනවා. එතකොට මේකත් එක්ක මේක දැන් අපි මේකේ දැන් මේ L1 කියන ද්‍රවය නටවන්න යන්නේ. දැන් මේක අපි රත් කරලා තාපේ සපයනකොට ඔන්න මේ AB කියන මිශ්‍රණය නටන්න ගන්නවා. හරිද? AB කියන මිශ්‍රණය නටන්න ගන්නවා. නටන්න ගත්තාම මෙතන හැදෙනවා එයාගේ දැන් ඕන වෙලාවක ළමයි දැන් මෙතන මතක තියාගන්න ඕනේ මෙතන මොනවා හරි උෂ්ණත්වයකදී එයාගේ වාෂ්ප කලාපයක් තියෙනවා. නමුත් නටනකොට විශේෂත්වයක් තියෙනවා. මෙතන L1 කියන ද්‍රවය එයාගේ වාෂ්පයත් එක්ක V1 කියන වාෂ්පයත් එක්ක මෙන්න මෙහෙම සමතුලිත වෙනවා. අපි හිතමු ඒක වෙන්නේ T1 කියන උෂ්ණත්වයේදී. මේ ඒ කියන්නේ මෙතන ද්‍රවයත් එක්ක මෙතන වාෂ්පය සමතුලිත වෙනවා T1 කියන උෂ්ණත්වයේදී. මම ඔයාලට මේක පේන්න මේ ද්‍රවය නිල් පාටින් පොඩ්ඩක් මෙන්න මෙහෙම ලකුණු කරලා දාන්න. මේ හරිය තියෙන මේ මම නිල් පාට දාන්නම්කෝ මේ හරියට. මෙන්න නිල් පාටෙන් දාන්නේ මම ද්‍රව කලාපේ. හරිද? නිල් පාටෙන් දාන්නේ ද්‍රව කලාපේ. මෙන්න මේ හරිය කොළ පාටෙන් දාන්නම් මම. කොළ පාට තියෙන්නේ වාෂ්ප කලාපේ. හරිද? නිල් පාට ද්‍රව කලාපේ කොළ පාට වාෂ්ප කලාපේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මෙන්න මේක කුළුණ දිගේ ඉහළට යනකොට. මෙන්න මේ කුළුණ දිගේ ඉහළට. දැන් මෙතන රත් කරන්නේ. මෙන්න මෙතන තමයි රත් කරන්නේ. මේ හරිය තමයි රත් කරන්නේ. ඒතර මෙන්න කුළුණ දිගේ ඉහළට යනකොට හරිද? උෂ්ණත්වය අඩු වෙන්න ගන්නවා. අන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙන්න ගන්නවා. උෂ්ණත්වය අඩු වෙනකොට ළමයි මෙතන උෂ්ණත්වය අඩු වෙනකොට මෙන්න මේ වාෂ්පය තියෙනවනේ. මේ වාෂ්පය කූල් වෙන්න ගන්නවා. මේ වාෂ්පය මොකද වෙන්න ගන්නේ? වාෂ්පය කූල් වෙන්න ගන්නවා. කූල් වෙන්න ගත්තාම මෙන්න මේ සංයුතියම තියෙන. දැන් අපි මේකට අපි මෙහෙමත් ගමු ඈ. මේක ගන්න ඕන මෙයාගේ සංයුතිත් ඕන වෙනවා අපිට. L1 කියන ද්‍රවයේ සංයුතිය x1යි වාෂ්පයේ සංයුතිය y1යි. හරිද? එතකොට මම මේක ගත්තේ T1 කියන අවස්ථාවේදී නටනවා කියලා. එතකොට මෙන්න මේ y1 සංයුතියෙන් යුත් v1 වාෂ්පය මෙන්න මේ හරියට එනකොට මේ ආසවන කුළුණේ මෙන්න මේ හරියට වෙනකොට මෙන්න මේ y1 සංයුතියෙන්ම මෙන්න මෙතන ඉතා සියුම් ද්‍රව ස්තරයක් හදනවා අපිට ඇහැටවත් නොපෙනෙන ගානේ. දැන් හිතන්නකෝ කර්මාන්ත වශයෙන් කරන අපි ගත්තාම බොරතෙල් ආසවනේ. බොරතෙල් ආසවනේ මේක හැදෙන්නේ සෙන්ටිමීටරයක් දෙකක් විතර වගේ. පැහැදිලිද? බොරතෙල් ආසවනේදිත් හැදෙන්නේ සෙන්ටිමීටරයක් දෙකක් වගේ නම් අර තඩි උස කුළුණක. ඒ කියන්නේ ඔක තියෙනවනේ නේද? අඩි 100ක් 200ක් විතර වගේ තියෙන කුළුණක හැදෙන්නේ සෙන්ටිමීටරයක් දෙකක් නම් ද්‍රව ස්තරේ අපිට මේ විද්‍යාගාරය කරන එකේ එහෙම ද්‍රව ස්තරයක් නිරීක්ෂණය කරන්න බෑ පැහැදිලිව. ද්‍රව ස්තරයක් නිරීක්ෂණය කරන්න බෑ කියන එක ඔළුවේ තියාගන්න. නමුත් අපිට මෙතනින් එහාට මේක පැහැදිලි කිරීම කරගෙන යන්න ඕන හින්දා මෙතන ද්‍රව ස්තරයක් මම ලාවට අඳිනවා. හරිද? මම මෙතන ද්‍රව ස්තරයක් තියෙනවා කියලා අඳින්න. මෙන්න මේ හරියේ මම මේක පැහැදිලි වෙන්න මෙන්න මෙහෙම අඳින්නම්කෝ. මෙන්න මෙතන තියෙනවා මේ වීදුරු ගෝල අස්සේ. මෙන්න මේ වීදුරු ගෝල අස්සේ මෙන්න මේ V1 කූල් වෙලා L2 කියන ද්‍රවය හැදෙනවා. හැබැයි මතක තියාගන්න මෙතන x2යි සංයුතිය. S2 හැමතිස්සෙම ඉස්සලා එකේ වාෂ්ප කලාපේ සංයුතියට සමාන වෙන විදිහටයි හැදෙන්නේ. ඉස්සලා එකේ වාෂ්ප කලාපේ සංයුතියට සමාන වෙන විදිහටයි හැදෙන්නේ. ඊට පස්සේ දැන් මේ හරිය මේ මෙතන දැන් ද්‍රවයනේ. මෙතන ද්‍රවය දැන් මෙයාගේ ද්‍රවය හැදුනා මෙතන.
මෙයා කූල් වෙලා මෙන්න මේ V1 කියන වාෂ්පය කූල් වෙලා මෙතන එයාගේ ද්‍රවය හැදෙනවා. ඊට පස්සේ ඊට උඩින් L2ට උඩින් හරිද? L2ට උඩින් ඔන්න හැදෙනවා එයාගේ වාෂ්පය. මෙන්න මෙතන හැදෙනවා එයාගේ වාෂ්පය V2 කියලා. එතකොට එයාගේ සංයුතිය Y2යි. අපිට ඔය දෙකක් විතර හරියටම පැහැදිලි කරගත්තාම ඇති. දෙකක් විතර හරියටම පැහැදිලි කරගත්තාම ඇති. එතනින් එහාට අපිට හරි ලේසි පැහැදිලි කරගෙන කලාප සටහන යන්න තියෙන්නේ. එතකොට මෙයාට අදාළව ඒ කියන්නේ මෙතන අපිට නොපෙනුනාට මෙතන නටන නැටීමේ ක්‍රියාවලියක් වෙනවා වෙන උෂ්ණත්වයකදී. මෙතන T1 උෂ්ණත්වයේදී නටනවා. T1 උෂ්ණත්වයට මම කියන්නේ මේක උඩට යන්න උෂ්ණත්වය අඩු වෙනවා කියලා. එහෙනම් T2 උෂ්ණත්වයේදී මෙතන මේ පද්ධතිය නටනවා. ඊට පස්සේ ළමයි මේ වගේ මෙහෙම ස්තර ගානක මේ නැටීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ ද්‍රවයක් තියෙනවා ඊට උඩින් වාෂ්පයක් තියෙනවා ආය ද්‍රවයක් තියෙනවා ඊට උඩින් වාෂ්පයක් තියෙනවා ඔහොමයි තියෙන්නේ. දැන් සමහර කට්ටිය මේක ගන්නවා දැන් නිකන් මෙහෙම භාජනයක් අරගෙන මේක මේ මොකද එච්චර ලොකුට මේක අපහැදිලි කරගන්න එපා වැඩේ. මෙහෙම ද්‍රවයක් අරගන්නවා මේ ද්‍රවයේ වාෂ්පය මෙතන තියෙනවා ඒ වාෂ්පය අරගෙන ආය කූල් කරනවා ඒකේ ආය වාෂ්ප ගන්න ඔහොම ක්‍රියාවලියක් යනවා කියලා කතන්දරයක් තියෙනවා. එහෙම ඇත්තටම ප්‍රායෝගිකව කරන්න බෑ. එහෙම ප්‍රායෝගිකව කරන්න බෑ. මොකද වාෂ්පය අරගන්නවා ආය කූල් කරනවා ඒවා එකක් හරි අමාරුයි ප්‍රායෝගික කරන්න. ඇත්තටම ප්‍රායෝගික භාගික ආසාවනේ වෙනකොට වෙන්නේ මෙතන ද්‍රව ස්තරය තියෙනවා ඊට උඩින් වාෂ්ප ස්තරය තියෙනවා ඊට පස්සේ ඒ වාෂ්පයට උඩින් කූල් වෙලා ආය ද්‍රව ස්තරයක් හැදෙනවා. හරි? ඒ ද්‍රව ස්තරයට ඉහළින් ආය වාෂ්ප හැදෙනවා. ඒ වාෂ්පයට ඉහළින් ආය ද්‍රවයක් හැදෙනවා. අර සෙටප් එක මෙහෙම තමයි ගානට මේ කුළුණ දිගේ ඉහළට යන්නේ. නැතුව වාෂ්ප අරගෙන වෙන් කරන්න බෑ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. වාෂ්ප ගන්නවා, වෙන් කරනවා, කූල් කරනවා. එහෙම ක්‍රියාවලියක් කරන්න බෑ. හැබැයි ඒ ක්‍රියාවලිය ඉබේම මේ කුළුණ තුලදී සිද්ධ වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. මේ කුළුණ තුලදී මේ ක්‍රියාවලිය નિરાයාසයෙන්ම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒකයි විදිය. හරිද? ඊට පස්සේ අපි මේකට දැන් මෙහෙම යනවනේ. මෙහෙම යනකොට මෙන්න මේ උෂ්ණත්වමානයේ තියෙන හරිය කියන්නේ මෙන්න මේ අවසාන හරිය. හරිද? අවසාන හරිය අපි මෙතන මේ උෂ්ණත්වමානය එතකොට පාඨාංකේ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම T not A වල. ඒ කියන්නේ ළමයි T not A වලට තියෙනවා කියලා කියන එකේ තේරුම තමයි මෙතෙන්ට එනකොට සම්පූර්ණයෙන්ම පාහේ A වෙන් වෙලා එන්නේ. මෙතනින් මේ හරිය මෙතෙන්ට පනිනකොටම A වාෂ්පය විතරයි තියෙන්නේ. කියන්නේ B නැතුව A එනවා. ඒක මේ ක්‍රියාවලිය වේගන යනකොට ළමයි මෙන් A ඉවතට යන්න ගන්නවා. එතකොට B ප්‍රමාණය වැඩි වෙනවා මෙන්න මේ කුළුණේ. එතකොට B ප්‍රමාණය පල්ලෙහාට බැලලා අවසානයේ B විතරක් මෙතන ඉතුරු වෙනවා. A මෙහෙන් ඉවත් වෙනවා. එහෙනම් මෙතනින් එන කෙනා තමයි A. මෙතනින් එන කෙනා තමයි සම්පූර්ණම 100ක් නොවුනත් 99.9 ගානක්ම A වලින් A තමයි මෙතන එන්නේ. ඒ ලික්විඩ් එක තමයි මෙතෙන්ට එන්නේ. පැහැදිලිද? එතකොට අපි මේකට ඇන්දොත් උෂ්ණත්ව කලාප රූප සටහනක්. උෂ්ණත්ව කලාප රූප සටහනක් ඇන්දොත් මෙන්න මෙහෙමයි එන්නේ. මෙතෙන්ට ගන්නවා T තාපාංකය. හරිද? මෙතන XA කියලා ගමු. XA මෙතන 1යි මෙතන බිඳුව. දැන් 1යි බිඳුවයි එහෙම දාන්න නැතුව සමහර වෙලාවට දානවා. සමහර එක විදිහට දිනවා හරියට බලන්න ඕනේ ඒක. මෙතන දැන් විචලනය වෙන කෙනා තමයි XA. මෙතන සමහරට 100ට 100 දානවා. මෙතන 100ට බිඳුව දානවා. ඒක හරියට බලන්න ඕනේ. හරි? 100ට 100ෙන් දෙන්න පුළුවන්. එක මවුල භාගයෙන් දෙන්න පුළුවන්. මවුල ප්‍රතිශතෙන් දෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකෙන් දෙයිද කියලා. හරි? හරි. එතකොට දැන් මේක අඳිනකොට X A වල මවුල භාගය එකක් වෙච්ච තැන තියෙනවනේ. A වල මවුල භාගය එකක් වෙච්ච තැන තමයි එයාගේ තාපාංගය තියෙන්නේ. ඒ කියන්නේ මෙතන සංශුද්ධව A ඉන්නේ. මෙන්න මෙතන සංශුද්ධ A. මෙතන මේකේ තේරුම තමයි සංශුද්ධ A. සංශුද්ධ A තමයි උතන ඉන්නේ. හරිද? එතකොට අපි දන්නවා එයාගේ තාපාංගය ටිකක් අඩු වගේක් තියෙනවා. මම මේ හරියෙන් ලකුණු කරලා තියෙනවා. මේ මෙතන තමයි T not A කියලා ඉන්නේ. අනිත් පැත්ත එහෙනම් ඉතින් අපිට තේරෙනවා එක පැත්තක් හොයාගත්තාම අනිත් පැත්ත හොයන්න දෙයක් නැහැ නේ. මෙතන T not B ඉන්නේ. එතකොට මෙයාගේ කලාප සටහන තමයි මෙන්න මෙහෙම. ඒ ඕනම කලාප සටහනක් මේ රවුලින් පිළිපදින කලාප සටහනක් එන්නේ මේ හැඩයට.
ඕන් ඔහොමයි එන්නේ. හරිද? අපි දැන් මිශ්‍රණයේ මෙන්න මෙතන සංයුතිය L1 කියන තැන මේකේ ලකුණු කරන්න යන්නේ. ඒතර මේ පැත්ත මොකද දැන් මේ වේද ගත්තොත් මේ පැත්ත මේ ලික්විඩ් එක. මේ වේපර් එක. වේපර් කියන්නේ වාෂ්පය. මෙතන තියෙන්නේ LV ලික්විඩ් වේපර් සමතුලිතතාවය. නේද? දැන් මම ඒක ලකුණු කරන්න යන්නේ. එතන අපිට දැන් කරදරින්ද මම ගන්නවා මෙන්න මෙතන තමයි ඔය L1 කියන ද්‍රවය තියෙන්නේ කියලා. L1 කියන නම දෙන්නේ මේ මෙතෙන්ට. ඔය L1 කියන්නේ නමක්. හරිද? L1 කියන්නේ සංයුතියක් නෙවෙයි. L1 කියන්නේ නමක්. එයාගේ සංයුතිය දෙනවා x1 කියලා ඔන්න ඔතනින්. හරිද? x1 කියලා මෙන්න මෙතනින් දෙනවා එයාගේ සංයුතිය. ඔන්න ඔය විදිහට. පැහැදිලිද? එතකොට හැමතිස්සෙම මතක තියාගන්න තිරස් ඉරක් ගැහුවොත් මොකක් හරි ලක්ෂයක් කරා තිරස් ඉරක් ගහපුවාම මෙන්න මෙහෙම තිරස් ඉරෙන් මෙතන නිරූපණය කරන්නේ උෂ්ණත්වයක්නේ. ඒක තමයි එයා නටන උෂ්ණත්වය. L1 ද්‍රවය හරහා මෙහෙම තිරස් ඉරක් ගහපුවාම ඒ L1ත් එක්ක මෙතන තමයි L1ත් එක්ක ඉන්න සමතුලිත වාෂ්පය තමයි මෙන්න මේක. ඒ කියන්නේ මෙතන මේ L1ත් එක්ක තියෙන ඊට උඩින් තියෙන සමතුලිතව තියෙන වාෂ්පය තමයි තිරස් ඉරෙන් එන්නේ. ඒක මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න. බැරි වෙලා හරි මේ ඉර මෙහාට දික් කරොත් ඔය x1ට කෙලින් තියෙන ඉර මෙන්න මෙහාට මම දික් කරොත් මම මේ කොළ පාට මේක උඩට දික් කරන්නම්. මෙන්න මෙතනින් හම්බෙනවනේ පොයින්ට් එකක්. මම එතන ගත්තොත් වාෂ්පය V dash කියලා. ඒ V dash අදාළව අපිට උෂ්ණත්වයක් හොයාගන්න පුළුවන් නේ. ඒක මම ගත්තොත් T dash කියලා. මෙන්න මේ V dash කියන එකේ තේරුම තමයි මේ L1 සංයුතියෙන් යුත් ද්‍රවය. හරිද? ද්‍රව පොඩ්ඩක්වත් නැතුව යනකම්. සම්පූර්ණව වාෂ්ප කරපුවාම ලැබෙන වාෂ්පය තමයි V1 කියලා කියන්නේ. එතකොට සම්පූර්ණ වාෂ්ප කරන්න දෙන්න ඕන උෂ්ණත්වය තමයි සම්පූර්ණ වාෂ්ප වෙන උෂ්ණත්වය තමයි T1 කියලා කියන්නේ. මේ පැත්තට ගියොත් නේද අපි දැන් මෙතෙන්දි ගන්න යන්නේ මේ පැත්තට. හරිද? මම නිල් පාටින් අඳින එක තමයි දැන් ගන්න යන්නේ. T1 L1 කියන ද්‍රවය T1 උෂ්ණත්වයේදී නටනවා. නටනකොට මතක තියාගන්න ඒ T1 රේඛාව දිගේ අපි මෙහාට ගහපුවම අපිට හම්බෙනවා වාෂ්පය. ඔන්න මේ වාෂ්පය තමයි මේ හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වාෂ්පයේ සංයුතිය අපි ඒක නිල් පාටෙන්ම අඳිමුකෝ. ඇල්ලෙනවනේ උඩ ඒකත් එක්ක නැත්තම්. හරි. මෙන්න මේ වාෂ්පයේ සංයුතිය තමා y1 කියන්නේ. ඔය වාෂ්පයේ සංයුතිය තමා y1 කියලා කියන්නේ. එතකොට මේ y1 V1 කියන වාෂ්පය කූල් කරනවා. මෙන්න මෙතනින් අපි L1 කියන ද්‍රවයේ වාෂ්පය V1 කියලා ගත්තා. V1 කූල් කරනවා. මෙන්න මේ විදිහට මේ. එතකොට අපිට ලැබෙන පොයින්ට් එක තමයි L2. මේ දැන් මෙයාව මේ වාෂ්පය කූල් වෙනකොට ඊට උඩින් මේ හරිය. මෙන්න මේ හරිය. ඔය දැන් මේ විදුරු බෝල අස්සේ. මෙන්න මේ හරිය තමයි හැදෙන්නේ L2 කියන ද්‍රවය. L2 කියන ද්‍රවය ලැබුණා. එයාව නටවනවා. හරිද? L2 කියන ද්‍රවය නටවනවා. T2 උෂ්ණත්වයේදී. අපි නටවන්න ඕනේ වෙනම එයා තනියම නටනවා. හරි? අපි යටින් රත් කරනකොට එයාට අදාළ උෂ්ණත්වවලදී නටන්න ගන්නවා. එතකොට L2 කියන ද්‍රවය හදන වාෂ්පය තමයි මෙන්න මෙතන V2. L2ට උඩින් හැදෙනවනේ වාෂ්පයක්. මෙන්න මෙතන L2ට උඩින් හැදෙනවනේ වාෂ්පයක් V2 කියන එක. එන්නේ ඒක තමයි මෙන්න මෙතනින් දෙන්නේ. ඒක කෙලින්ම ඉස්සරහට ඉලක්ක හදපුවාම එතනින් දෙන්නේ ඒක තමයි. දැන් මේ ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් මේ මෙතන V2 තියෙනවා ඊට උඩින් L3 තියෙනවා L3ට උඩින් V3 තියෙනවා V3ට උඩින් කොහොම 4 5 ආදී වශයෙන් මෙතන මේ ආසවන කුරුණේ අස්සේ විශාල සංඛ්‍යාවක් වෙනවා ආසවන වාර ගණන. ආසවන වාර ගණන ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. හැබැයි මතක තියාගන්න එක එක උෂ්ණත්වවලදී තමයි සිද්ධ වෙන්නේ. ඔයාලට තේරෙන්න ඕන අනික මේ කුරුණේ ඉහළට යනකොට උෂ්ණත්වය එන්න අඩු වෙගෙන යනවා. එහෙනම් උෂ්ණත්වය අඩු වෙගෙන යනවා. එහෙනම් මම මේක දැන් මෙහෙම දිගටම ඇඳගෙන ගියොත් ඔයාලට තේරෙනවා මෙහෙම වුණා ආය මෙහෙම ගියා
ඔහොම ගියා. ඔහොම අන්තිමට වෙනකොට ඔයාලට තේරෙනවා ඒ තියෙන තැනට තමයි මේ යන්නේ. සම්පූර්ණම ඒ තියෙන තැනට තමයි යන්නේ. එහෙනම් මේ කුරුණ දිගේ ඉහළට යනකොට ඒවල සංයුතිය වැඩි වෙනවා. ඒවල සංයුතිය වැඩි වෙනවා. මේ කුරුණ දිගේ ඉහළට යනකොට ඒවල සංයුතිය වැඩි වෙනවා. පැහැදිලිද? ඔන්න දැන් කතන්දරේ මෙතනින් මෙහෙම මේ රත් කරලා වාෂ්ප කරගෙන යනවා. හෝ මෙතෙන්ට එනකොට සම්පූර්ණම ඒ සංශුද්ධව ලැබෙනවා නේ. L1 කියන ද්‍රවයට අදාළව V1 ලැබුණා. හරිද? V1 වාෂ්පය කූල් කරා L2 ලැබුණා. L2 ලැබෙන්නේ මෙන්න මෙතන L2 ලැබෙනකොට y1 සමානයි x2 වෙන පරිදි තමයි ලැබෙන්නේ. y1 සමානයි x2 වෙන පරිදි තමයි ලැබෙන්නේ. ඊට පස්සේ L2 ආය T2 උෂ්ණත්වයේදී වාෂ්ප වෙනවා. හරිද? නටන්න ගන්නවා. ඒකට අදාළ වාෂ්පය තමයි V2. V2 ආය කූල් කරනවා. ඔහොම කරොත් එහෙම ආය මෙන්න මෙතනින් හම්බ වෙනවා L3 කියන එක. මෙතනින් L3 හම්බ වෙනවා. මෙතනින් ඊට පස්සේ ආයේ ඉස්සරහට යනකොට මෙතනින් V3 හම්බ වෙනවා. මේ ක්‍රියාවලිය කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මෙතනින් මේක දැන් මේ මෙහාට යන්න ඔයාලට තේරෙනවා මවුල භාගي ඒවල මවුල භාගي වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න මේ කුරුණ දිගේ ඉහළට යනකොට උෂ්ණත්වය අඩු වෙන්න ඒවල සංයුතිය වැඩි වෙනවා. ඒවල මවුල භාගය වැඩි වෙනවා. ඔන්න ඔහොමයි භාවික ආසාවනේ පැහැදිලි කරන්නේ. දැන් මේක දැන් අර මේක මෙහෙම තිබුණාට අපිට සමහරලාට දෙන්න පුළුවන් මොනවද මේ උෂ්ණත්ව කලාප සටහනක්නේ. මෙහෙම නැතුව පීන කලාප සටහනක් උනත් දෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන මේකට ගාව ගන්න ගියොත් ඔක් ගැටලුව ඇති වෙනවා. හරිද? ඒක වෙනම කතා කරමු. මේක මම හිතනවා මේ වගේ තමයි පැහැදිලි කරගන්න ඕන. මේක තමයි භාගික ආසවන ක්‍රියාවලියක් පැහැදිලි කරගත යුතු නියම ක්‍රමය. ආසවන කුළුණත් එක්ක කොහොමද භාවික ආසවන රූප සටහන් නැත්නම් මේ කලාප රූප සටහන් සම්බන්ධ කරන්නේ කියන එක හරියටම ඔලුවට දාගන්න ඕන. එතකොට හරිය ලේසි මේක ප්‍රශ්නයකට උත්තර ලියන්න. මෙන්න මේ පොයින්ට් එක විශේෂයි. මම මෙතන කිව්ව එක. L1 කියන ද්‍රවය මෙහාට ගත්තාම V1 කියන වාෂ්පය හම්බ වෙනවා. ඒ T1 උෂ්ණත්වයේදී යාගේ මේ පැත්තට ගියොත් මතක තියන්න. හරිද? තිරස් රේඛාවකින් හැමතිස්සෙම නිරූපණය වෙන්නේ සමතුලිතතාවය. තිරස් රේඛාවකින් හැමතිස්සෙම නිරූපණය වෙන්නේ සමතුලිතතාවය. L1 කියන ද්‍රවයත් එක්ක V1 කියන වාෂ්ප සමතුලිතතාවය තියෙනවා. L2 කියන ද්‍රවයත් එක්ක V2 කියන ද්‍රවය වාෂ්ප සමතුලිතතාවය තියෙනවා. හැබැයි මේක සිරස්ව ගියොත් L1 කෙලින් සිරස් ඇඳලා වාෂ්පයක් ගත්තොත් මෙතනින් මේ L1 මෙතන වාෂ්පය ගත්තොත් D' කියන එක්කෙනා L1 සංයුතියෙන් තියෙන ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වය තමයි මෙන්න මෙතනින් ලබා දෙන්නේ. නැත්තම් L1 කියන ද්‍රවය සම්පූර්ණ වාෂ්ප වුණාම තමයි මෙන්න V' කියන අවස්ථාව ආවේ. මෙතනින් ගත්තොත් එහෙම අපි මේ වගේ තැනක් ගත්තොත් මේ වගේ තැනක් ගත්තොත් හරියට මේ ඉහළින්. දැන් මෙතන නම් ගත්තොත් මේ L2 සම්පූර්ණයෙන්ම වාෂ්ප කරපුවාම තමයි V2 හම්බෙන්නේ. එහෙමයි එන්නේ. දැන් සාමාන්‍ය කලාප සටහනේ මෙහෙම යන්න ගොඩක් දෙනෙක් දන්නවා. මෙතන ඉඳලා උඩට යන්න තමයි දන්නේ නැත්තේ. එතන ඒක පැටල ගන්නවා. එහෙම ගියොත් එහෙම දැන් අහනවා දැන් හිතන්නකො මෙතන මොකක් හරි සටහනක් දීලා මේවා දෙනවා මේ අර මේවා අගයනුත් එක්ක දෙන්නේ. ඒතර එහෙම දීලා ප්‍රස්තාර වාගේ දීලා ලස්සනට අහනවා ඒ අගයන්. මෙතන දෙනවා 0.2යි හරි මොකක් හරි දීලා. එතකොට මේ 0.2ේදී සංයුතිය 0.2ේදී L මේ ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරන උෂ්ණත්වය. මෙහෙම උඩට රිලක් ගවුවොත් මෙහෙන් ගත්ත උෂ්ණත්වය. ඔච්චරයි කතන්දරේ. ඕන ඕම කරා නම් ඕනේ ප්‍රශ්නයකට මේ භාවික ආසවන සම්බන්ධව ඕනේ එකට උත්තර ලියන්න හරිම ලේසියෙන් පුළුවන්. හරි ඔච්චරයි එකේ තියෙන්නේ. එතකොට තව බලමු කොහොමද අනික් ඒවා ටික කරන්න කියලා. මම වෙනම ඒ ටික කියා දෙන්නම්. හරි.